මුදල් හෝ බලය මත ජීවේ මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කුරුණෑගල ඓතිහාසික ඇත්කන්ද රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍ය ශතක සංවත්සර සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ කීය. ඓතිහාසික ඇත්කන්ද රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදුවිය. ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි. ඇත්කන්ද විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යයේ ශතක සංවත්සරයට සමගාමීව පැවති තරඟාවලියෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටින් සිදු කෙරිණි. අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක් කෙතරම් භෞතිකව දියුණු කළද පළක් නොමැති බවත් ආචාර ධාර්මික හා ආධ්‍යාත්මික ගුණයෙන් යුතු පුරවැසියන් මගින් රටක සංස්කෘතික සමාජය ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.